මේ තියෙන්නේ පොළොන්නරු ගල් විහාරයයි. ගල් විහාරේ බුද්ධ ප්‍රතිමා හිඳි සිටින බුද්ධ ප්‍රතිමාව විද්‍යාධර ගුහා බුද්ධ ප්‍රතිමාව මේ දැක්වෙන්නේ. අපි පාසලේ ගිය චාරිකාවේදී මේ බුද්ධ ප්‍රතිමාවන් පිළිබඳව අධ්‍යයනය කරා. මේ තියෙන සැතපෙන බුද්ධ ප්‍රතිමාව. හැබැයි විචාරකයන් පවසන්නේ මේ බුද්ධ ප්‍රතිමාව සැතපෙන බුද්ධ ප්‍රතිමාව නොවන බවත් පිරිනුවම් පෑම සංකේතවත් වන බවත්ය. කෙසේ වුවත් මෙම බුද්ධ ප්‍රතිමා නිර්මාණය තියෙන උත්තරාම ඓතිහාසික වශයෙන්ුත් ලාංකික අපටත් වටිනා කියන විහාර ලෙස හඳුනාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔබ මේ දකින්නේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවයි. හැබැයි මෙහි තියෙන ලක්ෂණ ඔක්කොම පිරිනුවම් පෑම සංකේතවත් වන බව විචාරකයන් පවසලා තියෙනවා. ඒ අනුව පාද නිරුම්මල් ලකුණු පිහිටීම, හුස්ම ඉහළට ගත්ත ස්වභාවය ඊට පස්සේ දක්වන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේම තමයි මේ තියෙන්නේ සත්මහල් ප්‍රාසාදය. එතකොට මේ නිර්මාණය කරන්නේ ගඩොල් මදි යොදාගෙන ඉතාමත් උසයි. ගොඩක් අපිට දැකපු පස්සේ හිතා ගන්න බෑ ලංකාවේ මෙහෙම නිර්මාණය කළාද